රස්සාව ආදරෙන්ම කරනවා ආයේ. කඩේ ගහලා තියෙන වෙනස්ම විදියට. මොකද එන්නේ? මේ හොඳයි ඉතින්. කවුද හදන්නේ? මම දැන් කොච්චර කල් වැඩේද? දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අපි ගෙදර කඩයක් කරේ. දෙන්න පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වුණා. ඊට පස්සේ ඉතින් ගෙදර කඩේ වහලා අපි මෙතෙන්ට ආවා. ඉතින් මෙයාගේ කකුල දෙකට ගත්තා. ප්ලේට් දාලා තියෙන්නේ. ඔක්කොම මේ තියෙන ගාන අඩුවේ. සමෝස එක 30යි, පරිප්පු වඩේ එකක් 10යි. ඔක්කොම ගණන් අඩුවට තියෙන්නේ. සාධාරණ බිස්නස් එකක් කරන්නේ. ඔව්. මෙයාගේ ගම කොහෙද? මෙයා අනුරාධපුර. ඒගොල්ලෝ අච්චි කෙනෙක් ඉන්නවා ළඟ. මාත් තනියෙන් අපිට කවුරුත් නෑ අම්මයි තාත්තයි. මෙයාගෙත් ඒ වගේ. දැන් එයාගේ වේදිකට මට ඉස්සරහින් අවුලක් නැති. එයාගෙත් අම්මයි තාත්තයි නෑ, වගේත් අම්මයි තාත්තයි නෑ. දන්නවනේ ඉතින් කොහොමද දුක කියන්නේ. රසම අයිටම් එකක් දෙන්න අපිට කාලා බලන්න. මොකද්ද හොඳම එක? රසම අයිටම් එක කියන්නේ ඔක්කොම ඉතින් කරි මගේවම තමයි. දෙන්න බලන්න. සමෝස එක දෙන රුපියල් 30යි. රෝල් එක දෙනවා 60යි. ඔක්කොම ගණන් අඩුවට තමයි දෙන්නේ. අඩුවක්. සුපිරි. ගාන අඩුයි කියලා මේ ක්වොලිටි එක වස්සල් නෑ නේද? අදින හොඳ පේස්ට්‍රි එකකුත් තියෙනවා. කැමති ඉන්න එකගෙන ආව මාත් කැමති වෙනවා. දැන් පොඩි දීපු පොරොන්දු ඒ විදිහටම රැක්කද? මම නැගිටින්න පරක් වුණොත් මෙයාටක් කරලා කිටලා ආල ටික තියලා මෙයාගේ වැඩ ටික මෙයා කරනවා. මෙයාට දිනනවා සාමාන්‍ය වැඩ කොටසක්. එයා ඒ ටික කරනවා. ඊට පස්සේ මට තමයි දෙන්නේ පිටි ටික අනලා රොටි ටික ගහලා ඔක්කොම මට දුන්නාට පස්සේ මෙයා ආයෙ උතන්න ගන්නවා. දෙන්න බැලන්ස් එක කර ඒ ASCII මෙයා උයනවා. ගෙදර දෙන්න කාලා දීලා ඔක්කොම කරලා එනවා කැම ටික හදා. ආදරෙන් සතුටින් ජීවිතය ගෙවනවා. මෙයාගේ උපන්දිනේට මම පෙන්ඩන්ට් එකක් කරනවා. ඔය වෙන්නන්න බා? මහත්තයා රන්දි පෙන්ඩන්ට් එක. ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ හිතුවේ නැද්ද මහත්තයා දාලෙයි කියලා? ඉස්පිරිතාලේ ඉන්නගන් අනිවාර්යෙන් තුන්වෙනිටම බලන්න ආවා. ගෙදරවත් ආවේ නැහැ. මම 4:00ට යනවා මෙතන බස් එකකින් නැගලා කොළඹ. කොළඹට ගිහලා උදේටත් බලලා උදේට බලනවා. බලලා මෙයාගේ වැඩ ටික ඔක්කොම කරලා ඉස්සරහා තියනවනේ අර බම්බුව දාලා ඒකකට වෙලා නිදා ගන්න. ඊට පස්සේ දවල්ටත් යනවා බස් එකක් අරගෙන මේ ඉස්පිරිතාලේ. වාට්ටුවට ගිහලා බලලා එයාට ඒක කන්න දීලා මෙයාට කියනවා මං ඉස්පිරිතාලෙන් ගන්න පත් එක මට තියන්න මං කන්නම් ඒක කියලා. ඊට පස්සේ ඒක කාලේ මම ඇවිල්ලා ආයෙත් බංකොඩේලා නිදා ගන්න. ආයෙ අවසර බලලා. අවසර බලලා මෙයා ඉතින් අවසර දින අප්ඩේට් දෙකක් වගේ පොඩි දෙයක් කරනවා. මං ගෙදර එනකොට 9:00 10 ඉතර. ආයෙ ඉතින් පහුවදා උදේට යන්නද? එතන ඉන්න පුළුවන් නම් ඉතින් දිගට වෙයිලා. දවස් 72ම ඔහොම ගෙවුණා මම වාරේ. පොඩි ටැග්ගක් දෙන්න දෙන්නටම ගන්නවද? ගන්නවනේ. ඊගාවේ සුපිරි චරිත දෙකක් හම්බුනේ. ඉතින් මං අනිත් අපේ හරි ගාන කිද 130යි නේද? පාණි කියක් තියනද කියලා? මේ බිස්නස් එකත් තා පොඩ්ඩක් දියුණු කරගෙන කීන තියනවනේ ඒගොල්ලන්ගේ තව ඉස්සරහට යන්න. ඒ කීන වලටත් යන්න පුළුවන් කියලා මං අනිවාර්යෙන් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. දැන් මේ 15 දැන් මොනවද කරන්නේ? 15 දැන් මෙයාට දෙනවා. ඉතින් මෙයාට තමයි ගොඩක් මේ වගේ අන්නේ වෙදි බේතවලට ඕනේ. හැමෝටම මෙයාගේ ඕන කෙනෙක් හම්බ වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහින් එන්න මුත්සරණයි බිස්නස් එක හැමදාම දවසින් දවස දියුණු වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මුත්සරණයි.